අයිබෝවන් growth investing අපි ඔයාලව ගොඩක් ආදරෙන් පිළිගන්නවා. ඉතින් අද වීඩියෝ එකේදී අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ කොහොමද කොටස් වෙළඳපොළට අලුතෙන්ම එන සමාගමකින් කොටසක් මිලදී ගන්න කියන එක ගැන කතා කරන්න. එහෙම නැත්නම් කොහොමද IPO එකකින් කොටස් ගන්නෙ? තවත් විදියකින් කිව්වොත් IPO එකකට සබස්ක්‍රයිබ් කරන්නේ කොහොමද කියන එක තමයි මේ වීඩියෝ එකෙන් අපි කතා කරන්නේ. ඉතින් ඔයාලට මේක කරන්න දැනටමත් CDS account එකක් තියෙන්න ඕන. ඉතින් ඔයාලට පුළුවන් CSC mobile app එක open කරගෙන ඒකේ තියෙනවා our service කියලා මෙන්න මෙතන කොටස. ඒක select කරලා ඔයාලට පුළුවන් apply for IPO කියන එකට select කරන්න. ඊට පස්සේ ඔයාගේ security option එකෙන් ඔයාව confirm කරගන්නවා fingerprint එක හෝ face ID එකෙන්. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ විදියට terms and conditions කිහිපයක් එයාලා දීලා තියෙනවා. ඉතින් මෙතන සරලව කිව්වොත් මෙයාලා කියන්නේ ඔයාට හෙළපේ එක පාවිච්චි කරනවා නම් රුපියල් 49900ට අඩුවෙන් ඔයා මේ IPO එකට ඇප්ලයි කරන්න බලාපොරොත්තු වෙනවා නම් ඔයාට ඒක හෙළපේ එක හරහා කරන්න පුළුවන් කියන එක තමයි කියන්නේ. ඒ වගේම ඒකට රුපියල් 100ක ගාස්තුවක් ආය වෙනවා කියලා කියනවා. හරි. නමුත් ඔයා බැංක් ට්‍රාන්ස්ෆර් එකක් කරනවා නම් සමහර වෙලාවට රුපියල් 30ක වගේ මුදලක් තමයි ආය වෙන්නේ. මේක ඔයාට ලේසි. හැබැයි ඔයාට මෙතෙන්දී රුපියල් 100ක් charge වෙනවා කියලා එයාලා පැහැදිලි කරලා දීලා තියෙනවා. ඒ වගේම තමයි ඔයා බැංක් ට්‍රාන්ස්ෆර් එකක් කරනවා නම් අනිවාර්යයෙන්ම ඔයාගේ NIC number එක හෝ CDS number එක description එකට narration එකට ඒ කියන්නේ ඔයා payment එක කරද්දී අපිට mobile මේ banking app එකේ දාන්න පුළුවන් සමහර තැන්වල අපේ CDS number එක අපේ ID number එක දාන්න පුළුවන් හැම තැනකටම මේ දෙකම හෝ දෙකෙන් එකක් හරි දාන්න ඕන. මොකද නැත්නම් අපි ඒ ගන්න PDF එකේ අපිට මේක mention වෙලා පෙන්වන්නේ නැති වෙන්න පුළුවන්. ඉතින් එහෙම වුණොත් ගැටලුවක් වෙන්න පුළුවන්. ඒක නිසා දාන්න පුළුවන් හැම තැනකටම මේක දාන්න සිද්ධ වෙනවා අපිට. හරි ඊට ඒ වගේම තමයි මේක ඉංග්‍රීසි වලින් fill කරන්න කියලා මෙයාලා condition එකක් දීලා තියෙනවා. ඒකට තමයි priority එක දෙන්නේ කියන එකත් කතා කරලා තියෙනවා. හරි. ඉතින් පොඩක් අසනීප තත්වයෙන් ඉන්නේ voice එක පොඩක් පැහැදිලි නැතිවයි සමහර විට. ඉතින් මොනවා හරි ගැටලුවක් තිබුණොත් නැවත comment එකක් දාන්න. එතකොට මම මේක ගැන පැහැදිලි කරන්නම්. ඉතින් අපිට පුළුවන් මේකට accept කරගෙන accept වෙන්න වෙනවා මෙයාලගේ conditions වලට. නැත්නම් අපිට මේකට apply කරන්න විදියක් නැහැ. එහෙනම් ඔන්න accept කරලා අපිට මේකෙන් ඉස්සරහට යන්න පුළුවන්. ඊට පස්සේ මේකේ step පහක් තියෙනවා. මේ step පහ අපි පිළිවෙලට fill කරගෙන යන්න ඕන. ඉතින් පළවෙනියටම අපිට තියෙන්නේ IPO එක select කරන්න. ඉතින් දැනට කොටස් වෙළඳපොළට ඇවිල්ලා තියෙන්නේ මේ කාලය තුල එක IPO එකක් තමයි ඇවිල්ලා තියෙන්නේ. ඒක නිසා මේක විතරයි වෙන්නන්නේ. ඉතින් ඒක තමයි අපි select කරගන්න ඕන. JF Packaging Limited කියන සමාගමේ IPO එක තමයි මේ විලාවේ ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මෙතෙන්දී ඔයාට CDS number එක enter කරන්න තියෙනවා පහළට. ඒ වගේම IPO payment details තියෙනවා සහ prospectus සමාගම ගැන අධ්‍යයනය කරනවා නම් prospectus තියෙනවා. ඉතින් මම හිතනවා සමාගම ගැන අධ්‍යයනය කරලා තමයි මේක ගැන මේකට apply කරන්න ඕනද නැද්ද කියන එක තීරණය කරන්නේ. ඒක ගැන මම මෙතෙන්දී අදහසක් දක්වන්න යන්නේ නැහැ. මම මෙතෙන්දී ඔයාලට කියලා දෙන්න හදන්නේ මේකට apply කරන ක්‍රමය. හරි ඉතින් ඉස්සරහට තව IPOs ආවත් ඔයාලට apply කරන්න තියෙන්නේ මේ ක්‍රමයටම තමයි. හැබැයි සමහර වෙලාවට පොඩි වෙනස් වීමක් සිද්ධ වෙන්න පුළුවන්. සමහර IPO online apply කරන්න දෙනවා. සමහර ඒවා apply කරන්න දෙන්නේ නැහැ. එතකොට අපිට ඒ application form එක fill කරලා manually ඒක කරන්න සිද්ධ වෙනවා. ඉතින් මේක අපිට online apply කරන්න අවස්ථාව දීලා තියෙනවා. ඒක නිසා කිසි ගැටලුවක් නැතුව අපිට මේක කරගෙන යන්න පුළුවන්. හරි ඉතින් ඔයාලට payment details මෙතනින් ගන්න පුළුවන් view කරලා අරගෙන මම පුළුවන් වුණොත් මේකේ පෙන්නන්නම් එක තැනකින් මේක අරගෙන ඉතින් ඔයාලට පුළුවන් payment details බලලා මුලින්ම transfer එක කරන්න. කරද්දී අර කිව්වා වගේ CDS number එක NIC number එක mention කරලා ඒ slip එකේ screenshot එකක් ගහගන්න. ඔය බැංක් එකට ගිහිල්ලා සල්ලි දානවා නම් ATM එකෙන් දාන්නේ නැතුව අනිවාර්යයෙන්ම බැංකුව ඇතුළට ගිහිල්ලා slip එකක් පුරවලා fill කරලා CDS number එක NIC number එක mention කරලා ඒ slip එක දාලා slip එක අරගෙන ඇවිල්ලා ඒක image එකක් තමයි මේකට apply කරන්න ඕන. submit කරන්න අවශ්‍යතාවය තියෙන්නේ ඒ වගේ slip එකක්. හරි. ඊට පස්සේ ඔයාලට පුළුවන් ඔයාගේ ඔන්න IPO එක select කරගත්ත ඊට පස්සේ ඔයාගේ broker firm එක තෝරගන්න ඕන. ඉතින් මම මෙතන example එකක් විදියට එකක් තෝරගෙන තියෙනවා. ඊට පස්සේ ඔයාලට පුළුවන් CDS number එකක් මෙතෙන්ට type කරන්න. ඊට පස්සේ CDS number එකේ ඔයාලට ඇවිල්ලා තියෙනවා ඔයාගේ emails වල එහෙම ඇති. නැත්නම් ඔයාගේ e-trade app එකේ පෙන්නනවා අවසාන අකුරු දෙකක් තියෙනවා English letters දෙකක් තියෙනවා. ඒකේ LI කියන එක වෙන්නත් පුළුවන්. සමහර ඒවා VN කියන අකුරු දෙක වෙන්නත් පුළුවන්. අන්න ඒ suffix එක අපි කියනවා suffix කියලා. මේ numbers ටිකට කියනවා prefix කියලා. අනේ prefix එක සහ suffix එක අපි හරියට enter කරගන්න ඕනේ. එතකොට ඒකත් එක්ක join combination එක automatically මෙතෙන්ට add වෙනවා. ඒක අපිට edit කරන්න දෙන්නේ නැහැ. ඒක hide වෙලා තමයි තියෙන්නේ. හරි මේ ටික හරියට fill කරගත්තට පස්සේ ඔයාලට පුළුවන් save and next කියන එකට යන්න. ඊට පස්සේ තියෙන්නේ personal information fill කරන්න. ඉතින් මෙතනදී මම පොඩි නමක් ගන්නවා example එකක් විදියට. ඉතින් ඔන්න ගැහණු කෙනෙක් විදියට තමයි මම මේක apply කරන්න යන්නේ. ඉතින් මම title එක Mrs කියන එක දාගන්නවා. ඒ වගේම initials විදියට KGP. ඒ කියන්නේ එයාගේ නම එන්නේ කාර්යවසම් ගමගේ පියුමි කියන එක.
කාර්යවසම් ගමගේ පියුමි හංසමාලි කියන එක තමයි නම විදියට එන්නේ. නමුත් මම මෙතන ඉනිෂියල්ස් විදියට ගන්න යාගේ අවසාන නම නැතුව. අන්න KGP කියන්නේ කාර්යවසම් ගමගේ පියුමි කියන කොටස තමයි ඉනිෂියල්ස් විදියට යනවා. ඉතින් ඔයාගේ NIC එකේ සම්පූර්ණ නම ලියන්න මුලින්ම ලියාගෙන අවසාන කොටස නැතුව මුල් ටික කෙටි කරලා මේ විදියට ලියන්න ඉනිෂියල්ස් විදියට. ඊට පස්සේ ඉනිෂියල් වලින් ඩිනෝටඩ් වෙන නම් නේම් එක කාර්යවසම් ගමගේ පියුමි කියන එක මෙතෙන්ට දෙන්න ඕනේ. කියන්නේ මෙන්න මේ අකුරු වලින් කියවෙන නම තමයි මෙතෙන්ට දෙන්න ඕන. ඊට පස්සේ අවසාන නම හංසමාලි කියන කොටස තමයි සර්නේම් එක විදියට පාවිච්චි කරන්න ඕන. ඉතින් ගොඩක් අය වරද්ද ගන්න තැනක් මෙතන සර්නේම් එක කිව්වහම වාසගම කියලා පටලවගෙන මෙතන තමන්ගේ අර කාර්යවසම් ගමගේ කියන කොටස ටයිප් කරනවා සමහර අය. ඉතින් ඒක සම්පූර්ණ වැරදි. මෙන්න මේ විදියට තමයි CDS account එක ඇතුලේ සහ මේ IPOs වලට ඇප්ලයි කරද්දී අපි මේකට ඇප්ලයි කරන්න ඕන. ඊට පස්සේ ඔයාගේ මොබයිල් නම්බර් එක ඔටෝමැටිකලි ඇවිල්ලා තියෙනවා. ඔයාගේ ඊමේල් ඇඩ්‍රස් එක ඔටෝමැටිකලි ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ ඔයාගේ නැෂනලිටි එක පෙන්වනවා ශ්‍රී ලංකන් කියලා. ඔයා රෙසිඩන්ට් කෙනෙක් විදිහට තමයි ෆිල් කරන්නේ. ඊට පස්සේ ඔයාගේ NIC නම්බර් එක දෙන්න ඕන. ඉතින් මම මෙතන එක්සැම්පල් එකක් නිකන් දීලා තියෙනවා. හරියට NIC නම්බර් එක දාලා අලුත් NIC එකද පරණ එකද ඔයා මේකට දීලා තියෙන එක CDS account එක හදද්දි දීලා තියෙන එක තමයි මෙතෙන්ට දෙන්න ඕන. ඊට පස්සේ ඔයාගේ ඇඩ්‍රස් එක දෙන්න පුළුවන්. ඉතින් නම්බර් 54න් 3 Park View Road Colombo 7 කියන ඇඩ්‍රස් එකක් මම එක්සැම්පල් එකක් විදිහට අරන් තියෙනවා. ඉතින් ඒක මෙන්න මේ විදිහට කොටස් තුනකට කඩලා තමයි ඔයා දෙන්න ඕන. ඔයාගේ ඇඩ්‍රස් එක දිග වැඩි නම් ඔයාට මේ පළවෙනි ඇඩ්‍රස් ලයින් එකට කොටස් කිහිපයක් දෙන්න පුළුවන්. දීලා මෙන්න මේ විදිහට අන්තිමට එන විදිහට තමයි දෙන්න ඕන. සමහර වෙලාවට මේ ඇඩ්‍රස් ලයින් 2 and 3 වල ලොකු වචන ටයිප් කරන්න බැරි වෙන්න පුළුවන්. එහෙම වුණොත් අර පළවෙනි කොටස් ටික මෙන්න මේ ඇඩ්‍රස් ලයින් පළවෙනි එකට දීලා පළවෙනි එකේම ඔක්කොම ගහගෙන යන්නත් එපා. අනිවාර්යයෙන්ම මේ විදිහට කොටස් තුනකට කඩලා තමයි දෙන්න ඕනේ. කොටස් තුනකට කඩද්දී මම හිතනවා මම කියන එක තේරෙනවා ඇති කියලා. ඇඩ්‍රස් එක ටිකක් දිග වැඩි නම් ඒ පළවෙනි කොටස් කිහිපයක් මෙතෙන්ට දෙන්න. ඊට පස්සේ කොටසක් මෙතෙන්ට දෙන්න. ඊට පස්සේ කොටසක් මෙතෙන්ට දීලා මෙන්න මේ විදිහට දෙන්න. ඊට පස්සේ ටවුන් එක විදිහට වාට ඒ කොටසේ අන්තිමට තියෙන කොටස ඕවාගේ ටවුන් එක සිලෙක්ට් කරන්න පුළුවන්. ඊට පස්සේ ඔයාගේ දිස්ත්‍රික් එක සිලෙක්ට් කරන්න පුළුවන්. ඊට පස්සේ ඔයාගේ පෝස්ටල් කෝඩ් එක ඒක වාට Google කරලා හොයාගන්න පුළුවන්. ඔයාගේ ගම ගහලා මම හිතනවා මේක දැන් ගොඩක් අය දන්නවා කියලා. ඉතින් ඔයාගේ පෝස්ටල් කෝඩ් එක මෙතෙන්ට දෙන්න පුළුවන්. දීලා save and next කියන එක සිලෙක්ට් කරන්න පුළුවන්. හරි ඊට පස්සේ ඔන්න conditions ටික මෙතන නැවත පෙන්නනවා අපිට 49900ක් pay කරනවා නම් අපිට හෙළ pay එක හරහා කරන්න පුළුවන් කියන එක තමයි මෙතන කියන්නේ. හරි ඊ ටික මම ආයි නැවත කියන්න යන්නේ නැහැ. ඊට පස්සේ මෙතනදී ඔයාට මිනිමම් يعني අනිවාර්යයෙන්ම ඔයා shares 1000ක් අඩුම තරමේ මිලදී ගත යුතුයි. ඔයාට 900ක් 800ක් ඒ විදිහට මිලදී ගන්න බෑ. අනිවාර්යයෙන්ම 1000ක් ගන්න ඕනේ. ඒක නිසා මෙතන ඔයා අඩු ගහන්න ඕන අඩුම නම්බර් එක තමයි 1000 කියන එක. ඊට පස්සේ ඔයාට ඒක ඕනනම් 100 ගානේ වැඩි කරන්න පුළුවන්. මල්ටිප්ලයි කරන්න පුළුවන් 100 ගානේ කියන්නේ 1100ක් 200ක් 300ක් 400ක් 500ක් අන්න ඒ විදිහට තමයි ඔයා මල්ටිප්ලයි කරන්න ඕන. අර 1001ක් 1002ක් ඒ විදිහට ඔයාට ඉල්ලන්න හැකියාව නැහැ මෙතෙන්දී. ඊට පස්සේ කොටසකට මෙතෙන්දී ගෙවන්න වෙන අගය තමයි රුපියල් 11,760ක්. එතකොට ඒකට අනුව අපි කොටස් සංඛ්‍යාව මෙතන ගැහුවට පස්සේ මෙන්න මෙතන අපිට එනවා අපේ total share value එක LKR වලින් අන 1000ක් ගහලා තියෙනවා නම් 11600ක් මම මෙතන 2000 ගහලා පෙන්නන්නම්. එතකොට මෙතන value එක calculate වෙනවා. ඒකට අනුව අපි value එක ගහන්න ඕන. මෙතන calculate වෙන්නේ නැහැ. අපි value එක ගහන්න ඕනේ. ඉතින් මම ගණිතයේ පහසුවට වට පෙන්නන්න පහසුවට මෙතන 1000 කියන එක ගහලා 11600 කියන එක ගහලා පෙන්නන්න. හරි. ඊට පස්සේ ඔයා balance type එක කියන්නේ මෙන්න මේ shares වල type දෙකක් තියෙනවා tradable සහ lock කියන එක. මේ lock කියන එක select කරන්න එපා. එහෙම වුණොත් ඔයාට market එකේදී මේක sell කරන්න බැරි වෙනවා යම් නිශ්චිත කාලච්ඡේදයක් යනකම්. ඒක නිසා ඔයා tradable කියන එක තමයි අනිවාර්යයෙන්ම select කරන්න ඕන. ඊට පස්සේ ඔයාගේ payment method එක select කරන්න තියෙනවා. ඉතින් ඔයා හෙළ pay එකෙන් ගෙවනවා නම් මෙන්න මේ හෙළ super app කියන හෙළකුරු super app කියන එක select කරන්න පුළුවන්. 49900ට වඩා අඩු වෙන්න ඕන. දැන් මෙතන නම් 49900ට අඩුයි. ඒක නිසා ඔයාට නම් හෙළකුරු එකෙන් pay කරන්න පුළුවන්. 49900ට වඩා වැඩි වෙනවා නම් ඔයාට පුළුවන් මෙන්න මේ slip කියන එක තෝරගන්න. slip කියන එක තෝරගෙන ඔයා payment එක කරපු date එක දෙන්න ඕන. ඔන්න හිතන්න අද දවස කියලා. අද දවස අපිට දෙන්න පුළුවන්. ඊට පස්සේ ඔයාගේ slip transfer එකක් තමයි යන්නේ. slip කියන්නේ හරි. ඊට පස්සේ අහනවා මේ දැන් ඔයා payment එක කරපු දවස දැන් ඔයා payment එක කරලා slip එක ළඟ තියෙන්න ඕන මේක කරන්න කලින්. ඒක මතක් කරනවා නැවතත්. ඊට පස්සේ ඔයාගේ සල්ලි refund වෙන්න. දැන් හිතන්න අපි ඉල්ලනවා රුපියල් ලක්ෂයක විතර shares. හැබැයි අපිට මේකෙන් හම්බෙන්නේ රුපියල් 50000ක විතර shares. එතකොට තව රුපියල් 50000ක් ඔයා වැඩිපුර ගෙවලා තියෙනවා කම්පැනි එකට. ඒ මුදල නැවත ඔයාගේ account එකට refund කරන්න ඕන. අන්නේ refund කරන්නේ කිරීමේ අවශ්‍යතාවයට refund payment instruction අපිට දෙන්න වෙනවා. ඉතින් අපි ඉල්ලන්න ඕන slip එකක් slips විදියට නැත්නම් CEFT කියන method එක යටතේ තමයි අපි ඉල්ලන්න ඕන. ඒක select කරලා අපේ bank account number එක අපිට මෙතනින් select කරන්න පුළුවන්.
හරි බැංක් account number එක අපිට select කරන්න පුළුවන් account එකේ බැංක් එක මොකක්ද ඊට පස්සේ ඒකේ branch එක මොකක්ද ඒ වගේම account number එක හරිම විදියට දෙන්න ඕන ඔයා වරද්දලා දෙන්න එපා සමහර අය ඊටාම කලබලේ හදිසියෙ මේක fill කරනවා සමහරවිට account number එකක් වැරදිලා ඊට පස්සේ company එකෙන් transfer කරනවා වෙන number එකකට ඊට පස්සේ ගැටලු ගොඩයි ඒක නිසා හරියටම double check කරගෙන තමන්ගේ account numbers account details වගකීමක් ඇතුව දෙන්න කියන එක මතක් කරනවා හරි ඒ ටික දීලා ඔයාලට පුළුවන් save and next කියන එකට යන්න ඊට පස්සේ ඔයාලට තියෙන්නේ pictures ටික upload කරගන්න මෙන්න මේ හතරවෙනි step එකේදී. ඉතින් ඔයාගේ payment proof එක නැත්නම් bank confirmation එක නැත්නම් ඒ payment එකේ check එකේ photo එකක් ඔයා මෙතෙන්ට upload කරන්න ඕන. ඉතින් ඔයාලට පුළුවන් ඒක gallery එකෙන් තෝරගෙන upload කරන්න. මම මෙතන දැනට මේ මෙයාලගේ payment detail එකම තමයි upload කරලා තියෙන්නේ. ඉතින් ඔයාලට ඒක change කරන්නත් පුළුවන්. වැරදිලා select වුණොත් නැත්නම් වෙන එකක් ඔයාලට වෙලාවෙම ගහලා වුණත් upload කරන්න පුළුවන්. ඉතින් හරි එකක් clear එකක් දෙන්න. ගොඩක් වෙලාවට හොඳයි screenshot එකක්ම upload කරන්න හැකියාව තියෙනවා. ඊට පස්සේ ඔයාගේ NIC එකේ front image එකක් අහනවා. ඉතින් NIC එකේ front එකේ image එකක් ඔයා select කර මේ ඒ වෙලාවේ capture කරන්න ඕන. මේක gallery එකෙන් select කරන්න බෑ. ඔයාලගේ අනිවාර්යයෙන්ම NIC එක තියෙන්න ඕන. ඉතින් දැන් සමහර රටේ ඉන්න අය සමහරලාට NIC එක නැති වෙලා හරි මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් මේකට submit කරන්න හැකියාව ලැබෙන්නේ නැහැ. ඊට පස්සේ ඔයාලට පුළුවන් වෙනවා NIC එකේ back image එකත් මේ විදිහටම මෙතන upload කරන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් මේක save and next කියන එකට යන්න. දැන් ඔයා අන්තිම step එකට ඇවිල්ලා තියෙන්නේ. ඒකෙදි ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මෙයාලගේ conditions වලට නැත්නම් general terms වලට apply වෙන්න ඕන මේ comply වෙන්න ඕන අපි එකඟ වෙන්න ඕන. ඉතින් ඒවට agree වෙලා මෙන්න මේවා කියවුව කියලා ටික් කරලා ඔයාලට කියව ගන්න පුළුවන් ඒවා ටික. ඉතින් යාලගේ මේ act වලට සහ ඒකේ මේ instruction වලට තමයි අපි apply වෙන්නේ. apply කරලා ඔයාලට පුළුවන් I agree and declare කියන එක select කරන්න. මම මෙතන select කරන්නේ නැහැ. මොකද මම මෙතන දුන්නේ වැරදි information ටිකක්. ඉතින් ඒක නිසා මම ඒක declare කරන්න යන්නේ නැහැ. මේ ඒ වගේම agree වෙන්න යන්නේ නැහැ. ඉතින් ඔයාලට පුළුවන් ඒක select කරන්න. මේක select කරපු ගමන් ඔයාලට අනිත් පැත්තට email එකක් එනවා. ඔයා මේකට apply කරා කියලා. ඉතින් ඒක ඊට පස්සේ යාලට යනවා company එකට සහ CSC එකට. ඒක හරහා තමයි ඔයාලට දෙන shares ප්‍රමාණය දෙන්න පුළුවන්ද වැරදි කියන එක ඔක්තෝබර් 30 වෙනකම් මේකට apply කරන්න පුළුවන්. ඉතින් ඊතනින් පස්සේ තමයි ඔයාලට යාලා first trading day එකක් mention කරනවා. ඊට පස්සේ තමයි ඔයාගේ CDS account එකට මේ shares ටික එන්න පටන් ගන්න. යාලා ඒ කියන දවසෙන් පස්සේ. හරි ඊට පස්සේ තමයි අපිට ඒව ට්‍රේඩ් කරන්න හැකියාව ලැබෙන්නේ. විකුණන්න හෝ නැවත තව මාකට් එකේ තියෙන ඒවා තව මිලදී ගන්න හෝ එහෙම හැකියාව ලැබෙන්නේ. අපි ඒක ගැන වෙනම වීඩියෝ එකක් කරමු. මම මේ වීඩියෝ එකේදී කතා කරේ මෙන්න මේ ස්ටෙප් පහ කොහොමද හරියටම ෆිල් කරගෙන මේ EIPO එකෙන් කොහොමද මේක ඇප්ලයි කරන්න කියන එක. ඉතින් මේක හරිම ලේසි. ෆෝම් ෆිල් කරලා පෝස්ටල් ගිහිල්ලා පෝස්ටල් එකට දාලා එහෙම කරන්න දෙයක් නැහැ. අපිට මේ විදිහට සරලව මේක කරගන්න පුළුවන්. ඉතින් හරියටම මේක කරගන්න මේ වීඩියෝ එකට ගොඩක් වැදගත් වුණා නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. ඉතින් අසනීප තත්ත්වයක් යටතේ වුණත් ඔයාලට මේක වැදගත් නිසා තමයි මේ වීඩියෝ එක කරේ. ඉතින් ඒකට වටිනාකමක් දෙන්න. ඒ වගේම තවත් IPO එකට ඇප්ලයි කරන්න බලාගෙන ආය ඇති. ඉතින් එයාලටත් මේක ගැන හරියට ඉන්ස්ට්‍රක්ෂන් එකක් ගන්න මේ වීඩියෝ එක ඔයාලා දන්න අය අතරේ දන්න groups වල share කරන්න කියලාත් මතක් කරනවා. එහෙනම් ඔයාලට ගොඩක් thank you අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවට අපිට කමෙන්ට් එකක් like එකක් දානවට එහෙනම් තවත් වැදගත් වීඩියෝ එකකින් අපි හම්බෙමු. ඔයාලා හැමෝටම ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.